ඇයි අක්කේ? ඇයි මල්ලි ආතල්ද? මේ රැග් සීසන් එක. ඒත් කලිසම ගලවන්නේ ඇයි? කලිසම ගලවන්නේ? කලිසම ගලවන්නේ? ඇයි කලිසම ගලවන්නේ? කලිසම ගලවන්නේ රැග් සීසන් එකේ තේරෙන්නේ නැද්ද? මං අහන්නේ ඉතින් ඒකට කලිසම ගලවන්නේ ඇයි කියලා. ඇයි බං අපි ඇත්තටම රැග් එකට කලිසම ගලවන්නේ කියන්නේ? අපේ ගැලුවේ බං කලිසම. හරි අපේ ගැලුව කලිසම අපේ සීනියර්ස් අප්. එහෙනම් ගලවන කලිසම. ඇයි ඒ අයියලා අයියගේ ගැලෙව්වේ? අයියලා අපේ ගලවන්නේ. රැග් එකට කලිසම ගැලෙව්වා මොකද වෙන්නේ කියලානේ මං අහන්නේ. රැග් එකට ඇඳුම් ගලවන්නේ අපි අන්‍යෝන්‍ය අවබෝධය ඇති කරන්න. සමානාත්මකතාවය සහෝදර බැඳීම ඇති කරන්න. ඔය ටික කොහොමද ඇති වෙන්නේ ඇඳුම් ගැලෙව්වාම? ඇඟේ ලප කීයක් තියෙනවද කියලා අපිට දැනගන්න පුළුවන්. අනුන් එහෙම ඇඟේ තියෙනවද කියලා දැනගන්න. මගේ ඇඟේ ලප සංඛ්‍යාව දැනගත්තාම කොහොමද සමානාත්මකතාවය ඇති වෙන්නේ? මල්ලි ඇඳුම් ගැලෙව්වාම මල්ලි මිනිහෙක් ලැජ්ජාවටපත් වෙනවා මල්ලි. එතකොට මල්ලි මේ මිනිස්සයාගේ තියෙන මාන්නේ ලොකුකම එහෙම නැති වෙලා යනවා මල්ලි. අපි හදන්නේ මල්ලිලාගේ ලොකුකම මාන්නේ නැති කරලා දාන්න. ඒ විද්‍යාත්මකයිනේ මල්ලි හැමදේම. අපි හදන්නේ මේ විද්‍යාත්මක දේවල් වලින් මල්ලිලාගේ ලොකුකම දේවල් නැති කරලා දාන්න. මේ රැග් සීසන් එකම විද්‍යාත්මකයි මල්ලි. හරි අයියලා මගේ ඇඳුම් ගලවලා මගේ ලැජ්ජාව ඇති වෙලා මගේ ලොකුකම නැති වෙලා ගිහිල්ලා මට ડિප්‍රෙෂන් ඇවිල්ලා මම මොනවා හරි කරගත්තොත් එහෙම අයියලාගේ ලොකුකම නැති වෙලා යනවනේ අයියේ. ඔව් නේද මල්ලි? මේ අපේ සීනියර්ස්ලත් අපිට එහෙම කළා. ඒගොල්ලෝ එහෙම කරාට පස්සේ මල්ලි අපිට ලොකු වේදනාවක් ලැජ්ජාවක් තරහක් ඇති වුණා. එහෙම වුණා කියලා අපිට බෑනේ මල්ලි අපේ සීනියර්ස්ලව රැග් කරන්න. ඕගොල්ලෝ එනකන් අපි අවුරුද්දක් බලන් හිටියා. අයියේ අක්කේ හිතන්න බල්ලෝ එක රෑනක් ඉන්නවා. ඒ බල්ලෝ අඳුරනවා. ඒ බලු රෑනට අලුත් බල්ලෙක් ආවහම මේ බලු රෑන මොකද කරන්නේ? බුරනවා අපරනවා. ඉතින් අයියලා අක්කලත් එහෙමනේ අපිට කලින් හිටිය අයත් බිරුවා හැපුවා කෑවා. මේක සීනියර් පරම්පරාවෙන් වෙන එකක් මල්ලි. රැග් වෙනවකෝ. ඔය අක්කයි අයියයි දන්නවද? අපි ගෝත්‍රික කාලේ අපි ඇඳුමක්වත් නැතුව කැලේ ඇවිදගෙන යනකොට පිරිමි ගෝත්‍රිකයන්ට තවත් වෙන ගෝත්‍රයක පිරිමියෙක් හම්බුනහම මරන් කෑවලු. සිරාවට ගෑනු කෙනෙක් දැක්කොත් මල්ලි. අන්න අක්ක පොයින්ට් එකට ආවා. නිර්වස්ත්‍ර පිරිමියෙකුට කැලේදී නිර්වස්ත්‍ර ස්ත්‍රියක් දැක්කහම පිරිමියෙක් දැක්කා වගේ මරාගෙන කන්න කියනල්ලු. නිර්වස්ත්‍ර ස්ත්‍රියගේ රූපය දැක්කට පස්සේ ඒකට හීලෑ වෙලා ඒ නිර්වස්ත්‍ර ස්ත්‍රියත් එක්ක මිත්‍ර වුණාලු. එහෙමද? ඒ කියන්නේ මල්ලි ගෝත්‍රික කාලේ ඉඳන් පිරිමි හැම හීලෑ වෙනව නේද? ඔව් අයියේ. අයියලාටත් ජෝනිය මල්ලිලාව හීලෑ කරන්න ඕන නම් අයියලාගේ සීනිය අක්කලාව මල්ලිලා ළඟට එවන්න. එහෙම වුණත් මල්ලි හීලෑ වෙයිද? හරි නාමේ මුල් කාලේ ඉඳන් අපි හීලෑ වුණේ. එහෙමයි සීනියක්කේ. උඩ බැච් එක අක්ක කෙනෙක් එක්ක අයියෝ මෙහෙම සෙට් වෙන්න හිතුනේ. ලැම්බර්ට් කොක්කක් එක්ක හීලෑ වෙන්න හිතුණා. දැන් ඔයා හීලෑ වෙලාද ඉන්නේ? අයියා මාව රැග් කරන්නද යන්නේ? නංගි බය වෙන්න බා පැට්ටෝ. මේ අයියා නංගිව රැග් කරන්නෙත් නෑ. මේ අයියා ඉන්නකම් අපේ උන්ට නංගිව රැග් කරන්න දෙන්නෙත් නෑ. අනේ අයියේ thank you අයියේ. නංගි වගේ ගමකින් ආපු නංගිලාගේ වටිනාකම මම දන්නවා. මටත් නංගි කෙනෙක් ඉන්නවා. හරි අයියේ. අයියාගේ මං අර නෝට් එක ලිව්වා. මං ගෙනත් දෙන්නම්. හරි පැට්ටෝ. දැන් බය නැතුව හොස්ටල් එකට යන්න. හොස්ටල් එකට යනකම් මම පිටිපස්සේ ඉන්නවා. හොස්ටල් එකේදී සීනියර් අක්කලා මොනවා හරි කිව්වොත් නම් පිටින් මට කියන්න. හරි? අයියා. thank you අයියේ. ඇත්තද ඔයාර ජූනියර් බැච් එකේ කොසටත් එක සෙට් වෙලා කියලා කියන්නේ? නෝට් එක ලියලා දෙනවලු නේද? හැමතැනම රවුම් ගහලා. අයියෝ ඔයත් මේ ගෝත්‍රික වෙන්න හදනවනේ අනේ. ඇයි හීලා වෙන එක්කෙනෙක් මදිද? මං ඔයාට පරිණාම කතාවේ ඉතුරු ටික කිව්වේ නෑනේ. එහෙම පිරිමි මානවයෙක් කැලේ ඇවිදගෙන යද්දී නිර්වස්ත්‍ර ස්ත්‍රියක් දැක්කහම එයත් එක්ක හාද වෙලා කටයුතු කරා තමයි. ඒ කරලා එයත් එක්කම දීර්ඝකාලීනව හිටියේ නෑ. එයා යන්න ගියා යාව ඇතැරලා. ඊට පස්සේ තව ස්ත්‍රියක් හම්බ වුණා. එයත් එක්ක ලෙන්ගත වුණා, හීලෑ වුණා. එහෙම තමයි වර්ගය බවුනේ. ඔයා නපුරු පාටට හිටියට හරි අහිංසකයි අයියේ. එහෙම තමයි නංගි. මානවයා ඉතිහාසයේ ඉඳන්ම වනාන්තරයේ ගෝත්‍රික කාලේ ඇවිදගෙන යද්දී ස්ත්‍රියක් දැක්කහම හීලෑ වුණා.